නුඹ නිසාවෙන් නිපේ පිරුණු ආලයෙන් බැඳුනේ යායට පායන Welcome back to my YouTube channel. Hi friends. කොහොමද ඔයාලට? ඔන්න අද මාත් එක්ක කොළඹ වටේ රවුමක් යන්න. නෑ OGF එක වටේ රවුම. මේ අවුරුද්දේ ක්‍රිස්මස් ට්‍රී එක වෙනමම තීම් එකකට තමයි OGF එකේ හදලා තිබුණේ. හරිම ලස්සනයි බලන්නකෝ. අපි ගිය වීක්ඩේ එකක නිසා එච්චර සෙනග හිටියේ නෑ එදා. ඒ නිසා නිදහසේ ඇවිදින්න අපිට chance එක හම්බුණා. මගේ ගිය අවුරුදු බ්ලොග් එක බලන්නකෝ. ඒකේ පුදුම සෙනගක් හිටියේ. මං එදා ඒ සන්ඩේ දවසක ආවේ. මේ මං ගියේ දෙසැම්බර් 10 වගේ. ඉතින් එතකොට නම් ලොකු සෙනගක් වන් ගෝල් ෆීස් එකට ඇවිල්ලා තිබුණේ නෑ. එතකොට කොළඹුත් නත්තලට හැඩවෙන ගමන් තමයි තිබ්බේ. ඉතින් අපි මුලින්ම ගියේ කානේජ් අවුට්ලට් එකට. OGF එකේ කානේජ් අවුට්ලට් එකේ ලොකු tumbler and water bottles ලොකු collection එකක් තිබුණා. ඒ වගේම stock clearance sale එකකුත් තිබුණා එතන. ඒත් අපි හිතුවා මුලින්ම shopping කරන්න කලින් කාලා ඉන්න ඕනි කියලා. මේ වෙද්දී දවල් 12ට වගේ ඇති. ඉතින් අපි food court එකට ගියා. මොනා හරි කන්න බලන්න. මං TikTok එකේ දැක්කා මේ සෙන්ඩායි ෆියුෂන් කියන රෙස්ටොරන්ට් එක. ඉතින් මන්ට හිතුණා ඒකෙන් try කරලා බලන්න. මං කලින් ඒකෙන් කාලා තිබුණේ නෑ. ඔයාලා budget friendly තැනක් හොයනවා නම් මෙතන perfect. but එයාලා කෑම serve කරන්න නම් පොඩි වෙලාවක් ගත්තා. about 1 hour. මේ වෙද්දී අපේ එක ඩිෂ් එකක් අපිට හම්බෙලා තිබ්බේ. ඉතින් අනිත් ඩිෂ් දෙකත් සේව් කරනකම් අපි ගියා බොන්න මොනවා හරි ගේන්න. ඒ යන අතර මම ඔය කීල්ස් එකේ තමයි ඔය ෆ්ලවර් බොකට්ස් තිබ්බේ. ඒවා හරිම ලස්සනයි. කීල්ස් එකේ අර මින්ට් මොජිටෝ එක තියෙයි කියලා අපි හිතාගෙන ගියේ. ඒ උනට ඒක තිබ්බේ නෑ. පස්සේ අපි එතනම තව ෂොප් එකකට ගියා. as I remember its name Chaji. හරියට මට නම් මතක නෑ. මට මතක නෑ චාජි වගේ. ඒකෙන් අපි peach ice tea එකක් ගත්තා. ඇත්තට මේකේ prices මාරම reasonable. ඉතින් ඔයාලා try කරලා බලන්න. කීල්ස් එකට ළඟමයි තියෙන food court එකේ. We bought peach tea. මේ වෙද්දී අපේ අනිත් dish දෙකත් ඇවිල්ලා අපි dumplings and Korean spicy chicken rice එකක් තමයි order කළේ. ඒ දෙක නම් රසටම තිබ්බා. බලන්නකෝ අපේ ඩම්ප්ලින්ග්ස් වලට රියැක්ෂන් එක මොන වගේද කියලා. ඇත්තටම මෙයාලගේ කෑම හරිම රහයි. ඒ වගේම පෝෂන් එකත් ගොඩක් ලොකුයි. ඉතින් ඔයාලා try කරලා බලන්න සෙන්ඩායි ෆියුෂන්. जाने कैसे भाने तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है ये जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 ඔන්න මන් තමයි අන්තිම ඩම්ප්ලින් එකත් කෑවේ. ඇත්තටම ඩම්ප්ලින්ග්ස් හරිම රහයි මේකේ. ඇත්තටම මට මේ ඩම්ප්ලින් එකේ නම නම් මතක නැහැ. කාලේ ඉවර වෙලා ආපහු පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා අපි ගියා ආපහු shopping කරන්න. ඉතින් මේ තියෙන්නේ අද මගේ outfit එක. ඉතින් මම මුලින්ම ගියේ cool planet එකට. මොකද මට birthday gift එකක් ගන්න ඕන වෙලා තිබ්බා. මුලින්ම ගියේ ඒක ගන්න. ඊට පස්සේ අපි ගියේ ඔඩල් showroom එකට. ඉතින් හැම ෆ්ලර් එකක් ගානෙම මෙන්න මේ නත්තල් ගහ හරිම ලස්සනට පේනවා. අනික මේ ඩෙකොරේෂන්ස් හරිම යුනික්. ඊට පස්සේ අපි ආවා ප්ලේ ඒරියා එකේ ක්ලෝ මැෂින් ළඟට. according to me මේ ක්ලෝ මැෂින් කියන්නේ money wasting game එකක්. ඒ වුණාට මේක ප්ලේ කරන්න ආසයක් ඇති. ඉතින් මං කිව්වේ ඉතින් මගේ ඔපිනියන් එක මට බයින්න එපා ඒකට. මං කලේ නැද උනාට අපේ දෙවුනී විහංගයි දෙන්නම ක්ලෝ මැෂින් එක ප්ලේ කරා.
But finally 500 rupees were lost. මේ මිනි ගුඩ් එක ඇතුළට ගියේ නම් ඒක තිබ්බ ලස්සන කියුට් අයිටම්ස් දැකලා ඇත්තටම හරියම ලස්සන දේවල් එක එක විදිහේ ෆැන්සි අයිටම්ස් මේකේ ගොඩක් රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. දැන් මේ නික් නැක් මිනිසෝ එතකොට මිනි ගුඩ් වගේ shops වලට ගියාම හිතා ගන්න බෑ මොනවාද ගන්න කියලා. ඒ තරම් ලස්සන අයිටම්ස් තිබ්බා. අනික මෙතන ලබුබු කලෙක්ෂන් එකකුත් තිබ්බා. ඒ වගේම කියුට් ටෙඩීස් කලෙක්ෂන් එකක් තිබ්බා. ඇත්තටම මේවා හරිම රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ මූස් අවුට්ලෙට් එකට. එතනින් මං ක්‍රොප් ටොප්ස් දෙකක් ගත්තා. ඇත්තටම හරිම ලස්සනයි මේ දෙක. මේ වෙද්දි නම් shopping කරලා අපිට හොඳටම මහන්සි හැම ෆ්ලෝ එකක් ගන්නෙම ඇවිත්තානේ. ඊට පස්සේ අපි ආපහු ෆුඩ් කෝට් එකට ගියා මොනවා හරි බොන්න කියලා. ඇවිදලා අපිට පොඩ්ඩක් මහන්සි. ඒත් එකට යන්න කලින් අපිට හම්බුණා වියානා අවුට්ලෙට් එක. ඒකෙන් තමයි normally මම skin and hair care products ගන්න. නැත්නම් යාළගේ වෙබ්සයිට් එක. එතකොට අපිට අර original best product ගන්න පුළුවන්. කොහොම හරි එදා මංගේ දවසේ ඒගොල්ලෝ 50% off එකක් දාලා තිබ්බා. face wash and tone එකට. කොහොමත් මේ දවස්වල seasonal offers තියෙනවා හැම outlet එකකම වගේ. මේ තියෙන්නේ අපි අර peach tea එක ගත්ත shop එක. ඒකේ නම චාජි තමයි. සෝ දෙවුනි ඒකෙන් නාරං ජූස් එකක් ගත්තා. එතකොට අපේ විහංග ගිහින් ලේෝ එකකින් bubble tea එකක් අරන් ආවා. නාරන්ද Oreo with tapioca pearls. ඉතින් ඔන්න ඔහම තමයි අපේ එදා දවසේ ඉවරුනේ. කොහොම හරි වන් ගෝල් ෆේස් එකෙන් එළියට එද්දී හවුස් 5ට වගේ ඇද්දි ඊතරම් අපි ඇවිදලා. ඉතින් ගෝල් ෆේස් එක පැත්තටවත් යන්න හම්බුන්නේ නැහැ මේ පාර. ඉතින් අපි තවත් ට්‍රැවල් නිසා ගෙදර එන්න එහෙන් ඉක්මනට ආවා. අන්තිම වෙනකම් vlog එක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් thank you. මේ තියන්නේ අපේ ගෙදර මේ පාර හදපු ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් අපි ආයෙත් කැම්පස් vlog එකකින් හම්බෙමු. Thank you for watching.